හෙලෝ එවරිවාන්. ඔන්න ඉතින් අදත් රස කෑමක් කරගෙන ආවා. ඉතින් දැනටමත් ඔයාලා දන්නවනේ අද අපි විස්කිරිඤ්ඤ තමයි හදන්න යන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. අපිට ඕන වෙනවා බටර් ග්‍රෑම් 7.5ක්, ලුණු ග්‍රෑම් 11ක්, ඊස්ට් ග්‍රෑම් 12ක්, සීනි ග්‍රෑම් 27ක්, පිටි ග්‍රෑම් 750ක්. ඉතින් මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් අපි මේ සේරම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බෝල් එකට දාලා ඔක්කොම මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේකටම වතුර ග්‍රෑම් 412ක් ඔයාලා එකතු කරන්න. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න. ඉතින් අපි මේ ඩෝ එක විනාඩි 10ක් 12ක් විතර හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඩෝ එක එළියට අරගෙන විනාඩි 16ක් විතර රෙස්ටින් තියලා අපි ඩෝ එක ග්‍රෑම් 50ට කපා ගන්න ඕනේ. ඉතින් ඩෝ එක කපා ගත්තට පස්සේ මේ විදිහට බෝල කරලා අපි පැත්තකින් තියාගමු. ඉතින් ඊට පස්සේ එකින් එක අරගෙන ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදිහට රෝල් කරලා මේ විදිහට ට්‍රේ එකේ තියාගන්න. ඉතින් පාන් මෝල්ඩ් එකක් තමයි මේ වෙලාවේ අපි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට ගැලපෙන මෝල්ඩ් එකක් ගන්න. ඒ වගේම තමයි එක වටේට හොඳට ඔයිල් ගාලා ගන්න. එතකොට අපිට මේ ටික ගලව ගන්න ලේසි. මේ වීඩියෝ එකේ පේන විදිහට රෝල් කරලා මේ විදිහට ඔයාලත් මෝල්ඩ් එකෙන් තියාගන්න. ඒ වගේම තමයි ලේයර් එකකින් ලේයර් එකට හොඳට ඔයිල් ගා ගන්න. මොකද එහෙම නැති වුණොත් අපිට මේක ගලව ගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් සේරම ලේයර්ස් ටික තියාගත්තට පස්සේ මේ විදිහට ක්ලින් රැප් එකකින් කවර් කරලා පොඩ්ඩක් වෙලා ඔයාලා රෙස්ටින් තියන්න ඕනේ මේක ප්‍රූ වෙන්න. ඉතින් මේ විදිහට ප්‍රූ වුණාට පස්සේ ඔයාලට පුළුවන් oven එකට දාලා මේක විනාඩි 35ක් සෙල්සියස් අංශක 190 බේක් කරගන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි බේක් කරලා ඉවර වෙලා oven එකකින් එළියට අරගෙන එකින් එක ගලව ගත්තට පස්සේ ඉතින් මේ ගලවගත්ත විස්කිරිඤ්ඤ ටික අපි ආපහු ට්‍රේ එකකට දාලා අපි මේක බේක් කරගන්න ඕනේ ආපහු විනාඩි 15ක් සෙල්සියස් අංශක 190. ඉතින් මේ එහෙම බේක් කරගත්තට පස්සේ තමයි ඔයාලට පේන්නේ. දැන් අපිට මේකට ඕන කරන සීනි මිශ්‍රණය හදාගමු. ඉතින් අපිට මේකට ඕන වෙනවා සීනි කප් 2කුයි වතුර කප් 1කුයි. ඉතින් අපි මේ සීනි මිශ්‍රණය ලිපේ තියලා බුබුලු දානකම් හොඳට රත් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි හදාගත්තු විස්කිරිඤ්ඤ එකින් එක අරගෙන මේ විදිහට මේ සීනි මිශ්‍රණයට දාලා වටේම සීනි තවර ගන්න ඕනේ. ඉතින් ඔයාලට තවත් රස වැඩි කරගන්න පුළුවන්. මේකට අයිසින් සුගර් වගේ දාලා ස්ප්‍රින්කල්ස් උනත් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් කොහොම තමයි හරි විදිහට රසට විස්කිරිඤ්ඤ හදාගන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා තාදරයෙන් ඉල්ලනවා.